ආයුබෝවන් තෙරුවන් සරණයි සියලුම දෙනාට සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි එහෙනම් බලමු 2026 පෙබරවාරි 2 වෙනිදා ඉඳලා පටන් ගන්නා සතිය ඔබට කොහොමද කියලා. ඉතින් මේ පොදු ලග්න පලාපලයක් බව තරයේ සිහි තබා ගන්න. මොකද Taman ගත කරන මහදශා අතුරුදශා හේතු කොටගෙන මේ පලාපල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් බලමු මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කොහොමද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය රැකියාවෙන් දියුණුව ලැබෙන කාලයක්. සිත් සතුට කරුණු සැලසෙන කරගෙන යන වැඩ කටයුතු වලින් හා අමුතුවෙන් ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක කරගත හැකි කාලයක් කියලා පෙන්වුම් කරනවා. ඒක නිසා Taman කරන කියන කටයුතු හොඳට ප්ලෑන් කරලා ඒ දේවල් ඒ විදිහට සිද්ධ කරගන්නත්, ඒ අවශ්‍ය කාරණා අවශ්‍ය වෙලාවට ඉෂ්ට කරගන්නත්, සිද්ධ කරගන්නත් මේෂ ලග්න හිමි ඔබ වග බලා ගන්න ඕනේ. වැඩ කටයුතු සාර්ථක වෙන්න තියෙන කාලයක අනිවාර්යෙන් අපි ප්ලෑන් එකක් හදලා ඒ දේවල් කරගන්නවා නම් අපිට ඒකෙන් දියුණුව සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. යම් විටක සති මැද වන විට යම් සිත්ඇවුලක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කරනවා. ඥාති මිත්‍රයන් සමග අවුල් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කරන නිසා ඒ අය සමග කටයුතු කරනකොට කල්පනාකාරීව කටයුතු කරන්න. වියදම් පාර්ශවයේ තරමක් ඉහළ යන බවක් පෙන්වුම් කරනවා. ඒක නිසා මුදල් හදල් පරිහරණය කරනකොට හොඳට බුද්ධිමත්ව සිතා බලා අවශ්‍ය තැනට මුදල් පරිහරණය කිරීම සිදු කරන්න මේෂ ලග්න හිමි ඔබ. ඉතින් යම් කිසි උදරයේ අසනීප ගතියක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කරනවා. නමුත් සතිය අගවන විට සුළු සුළු වස්තු ලාභ ලැබිලා ශරීර සනීපය ඇති වෙලා වාසනාවන්ත සතියකක් මේෂ ලග්න හිමි ඔබට දක් ගන්න පුළුවන්. ඉතින් එළඹෙන මේ සතිය මේෂ ලග්න හිමි ඔබට සිතන පතන කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් සමුගන්නවා. මම ජ්‍යොතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු. තෙරුවන් සරණයි.